ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ ලස්සන ඉතින් කියා ගන්න බෑ. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි අපේ ගාල්ල මාතර ගමන ආරම්භ කරේ. ඉතින් ඔය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි හයිවේ එක යන පොඩි වීඩියෝ කෑල්ලක්. හෙලෝ ගයිස්, ඉතින් අද ඔයගොල්ලන් එක්කන් ඇවිල්ලා තියෙනවා ගාල්ලේ ජංගල් බීච් එකට. ඉතින් මෙන්න මේ වගේ තමයි ජංගල් බීච් එකට යන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට ගිහලා පෙන්නන්නම් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට වාහන දාන්න පුළුවන් උඩ පාකින් එකක් තියෙනවා. මම පාකින් එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දාන්නම්. ඉතින් පොඩි වාහන આવොත් නම් ඔයගොල්ලන්ට පල්ලෙහාට එන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් අතන ටිකක් ලොකු වාහනයක් આવොත් වෑන් එකක් බස් එකක් වගේ આવොත් උඩින් දාලා එන්නත් පුළුවන්. උඩින් දාලා එන්න ඉතින් ඔයගොල්ලන්ට වොෂ්රූම් වල මේ තියෙනවා. එතන පොඩ්ඩක් ක්ලීන් එකට ඉතින් හොඳට තියෙනවා. ඔයගොල්ලන්ට ඒ පහසුව ලබා ගන්න ඉඳ ඉතින් උඩින් දාලා එන්න. බීච් එක ලං වෙද්දී ඉතින් එන්න මේ වගේ තමයි. ඉතින් රැට එකයි පඳුරු තියෙනවා. පඳුරු දිබ්බා කියලා පඳුරු අස්සරින් ගන්න එපා. ඔයගොල්ලෝ ඉතින් බීච් එකට ගිහිල්ලා ඒකේ තියෙන පොඩ්ඩක් ලස්සන බලලා කට්ටිය විනෝද වෙලා ඉතින් මේ බලන්න මේ අපිරිසුදු කරන්නේ නැතුව තන තන දාන්න නැතුව ඉතින් පොඩ්ඩක් ලස්සනට අපට සුන්දරත්වයේ විඳලා එන්න වැඩේ. ඉතින් අපේ කට්ටිය ගියාම මේවා ඉතින් පොඩ්ඩක් අපිරිසුදු කරනවා. ඒකයි වැඩේ. බලන්න ඉතින් ටොපි කාලා දාලා බියෝ බීලා තැන් වල දාලා ඉතින් එන්න මේ වගේ තමයි ඉතින්. බලන්න මාර ලස්සනයි. මේක ඉතින් අර ලංකාවද කියලා හිතන මට්ටමටම ලස්සනයි. ඉතින් බලන්න ආයිස් ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ ලස්සන ඉතින් කියා ගන්න බෑ. මාරයි. අඩියක් ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් ජංගල් බීච් එකට මෙන්න මෙතනින් හැරෙන්න ඕනේ. බයික් වල එන කට්ටියට ඉතින් මෙතෙන්ටම ආව හැකි. බයික් වල ඇවිල්ලා ඕගොල්ලොන්ට එතනින් පාක් කරන්න පුළුවන්. ක්‍රවුඩ් එක නැති දවසට නම් ඉතින් එන්න පුළුවන්. ක්‍රවුඩ් එක ඉන්න දවසට එන්න පුළුවන්ද කියන්න නම් දන්නේ නැහැ හරියට. ඔන්න වගේ තමයි පාකින් එක ළඟට පේන්නේ. ඉතින් මෙන්න මේ වගේ බෝඩ් එකක් ගහලා දෙනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ගිනි දැල්වීම තහනම්, කසර බැහැ කිරීම, ශාගවලට හානි කිරීම සපුරා තහනම් කියලා ගහලා දෙනවා. ඉතින් ගහලා තිබ්බට නම් වැඩක් නැහැ. මිනිස්සු ඉතින් අපිරිසුදු කරලා හරිද. ඉතින් මේ හැමතැනම බෝඩ් ගහලා තියෙනවා. ඉතින් බෝඩ් ගහලා තිබ්බට බව් යාළුවෙකුත් එනවා. අපට සිරි පාර පොඩ්ඩක්
මෙතන මේ දවස්වල වහිනවා. ඉතින් වැස්සට හොදගෙන ගිහිල්ලා තියෙන්නේ පාර. ඉතින් ජංගල් බීච් එක ළඟටම ගියාම මේ වගේ වෙල්කම් ටු ජංගල් බීච් කියලා බෝඩ් එකක් තියෙනවා. ඉතින් අතනින් පල්ලෙහාට බහැලා ඔයගලන්ට මුහුදේ නාන්න කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොමයි ජංගල් බීච් එක තියෙන්නේ. සුපිරි. ඉතින් ඔයගලන්ට මෙතන නාන්න කරන්න පුළුවන්. සේෆ්ටි වලට දාලා තියෙනවා ඉතින් අර මේවා. ඉතින් එහාට ඉතින් යන්න එපා. ඕගොල්ලෝ ඇවිල්ලා ෂේප් එකේ නාලා කරලා ඉතින් යන්න. ඉතින් ඔන්න ඔහොමයි ජංගල් බීච් කතන්දරේ. ලස්සනයි. ඔයගලන්ට ඕනනම් ගාලේ ටවුන් එකේ ඉඳන් ලොකු දුරක් නෑ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 4ක් 5ක් වගේ තමයි තියෙන්නේ. ගාල්ලේ ටවුන් එකෙන් හයිවේ එකෙන් එනවනේ. ඉතින් හයිවේ එකෙන් එක්සිට් වෙලා මාතර පැත්තට පොඩ්ඩක් දුර එද්දි දකුණත පැත්තට තියෙනවා ඉතින් පාරක්. ඒ පාරේ එන්න ඕනි කිලෝමීටර් 2ක් 3ක් විතර. ඉතින් ඔයාලා මේ ජංගල් බීච් එකට යනවා නම් මේ ජංගල් බීච් එකටම විතරක් යන්න බලාගෙන යන්න එපා. ඉතින් අපරාධේ. මොකද ඔයගොල්ලෝ ට්‍රිප් එකේ ටයිම් එක. එතකොට මේ මොකද ජංගල් බීච් එකේ ඔයගොල්ලන්ට කරන්න කියලා ලොකු දෙයක් නෑ. ඉතින් පොඩ්ඩක් ආවට ඉතින් ලස්සන බලලා එහෙම යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න වගේ තමයි ඔයගොල්ලන්ට නාන ප්ලේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මම ගොඩක් දිගට අරන් යන්නේ. මේ වීඩියෝ හොඳයි නම් අපිව subscribe පාරක් දාලා like එකක් දාලා comment එකක් දාලා පොඩි support එකක් දෙන්න. තාම ඉතින් මුල ඉස්සරහට යද්දී අපේ තව හදාගන්න දේවල් අපි ඉස්සරහට හදාගෙන තව තවත් ලස්සන වීඩියෝස් ටිකක් ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්ත විතරයි කතා කරන්නේ, බොරු කියන්නේ නැහැ.